සෝරි සර් මන් දන්නේ නැතුව වතුර ටිකක් කිල්ලුවේ සර් මට වතුර තිබහක් ආවා ඒකයි සර් සර් ඔව් කවුද? මේ වොෂ්රූම් එක සුද්ධ කරන්න එක්කෙනෙක් හොයනවා කියලා දාලා තිබ්බා ඒකයි ආවේ හොයනවා එක්කෙනෙක්. මම බඩු ටික අරන් එන්න. ඔයා ওই පඩියෙන් පල්ලෙහා පොඩ්ඩක් වෙලා ඉන්න. චුට්ටක්. හරි සර් මම වැඩේ කරන්න. බබා මට වතුර ටිකක් ගන්න පුළුවන්ද? හා මාමේ මං අරන් එන්න. ඒ චූටි මොනවද කරන්නේ මෙහෙට එනවකෝ? මේ ඔයි අයින් වෙනවකෝ ඒ ළමයා ගාවින්. සෝරි සර් මන් දන්නේ නැතුව වතුර ටිකක් කිල්ලුවේ සර් මට වතුර තිබහක් ආවා ඒකයි. වතුර ඕන්නම් ගින් පස්සා ටැප් එකෙන් බොනවා. තමුසලා වැඩට නෑ ආවේ. කොච්චර ඇඟේ ජරාව තියෙනවද මේ පොඩි උන් ගිහිටන් ගෑවෙනවා. අයියා එහෙම කියන්නේ. පේන්නේ නැද්ද මේ මිනිස්සු මේ වැඩ කරන අය? මේ මිනිස්සුන්ගේ ඇඟේ කොච්චර ජරාව තියෙනවද? අපි වගේ නෙමෙයි. ඔව් නේද අයියේ. මට අමතක වුණානේ. මං එන හෙට ඉඳන් ඉස්කෝලේ යන්නේ නැහැ. ඉස්කෝලේ යන්නේ? අයියේ ඉස්කෝලේ යන්නේ නැත්තේ? නෑ අයියේ. ඉස්කෝලේ ගියා කියලා වැඩක් නෑනේ. ඔක්කොම වැරදි දේවල් නේ කියලා දෙන්නේ. අපේ ඉස්කෝලේ ටීචර් කියලා තියෙන්නේ අපි හැමෝම එක වගේ මිනිස්සු කියලා. මම අද තමයි අයියේ දන්නේ ඔයාලා දුප්පත් මිනිස්සුන්ට සලකන්නේ මෙහෙම කියලා. අපි නෙමෙයි අයියේ ඉස්කෝලේ ගිහිල්ලා හොඳ පුරුදු ඉගෙන ගන්න ඕනේ. ඔයාලා.